සන්නහන ඔබට අද උදේ ඉඳන් අපි වටින කාරණාවක් මතක් කළා BOC හා සම්බන්ධව අලුත් වෙන ලෝකෙට ගැලපෙන විදිහට අපි ගනුදෙනු කරන්නට ඕනේ. එතකොට අලුත් වෙන ලෝකයේ නවීන ගනුදෙනු කිරීමේ ක්‍රම තියෙනවා. ඒත් එක්ක ඒ අය මුදල් ඒ කියන්නේ කාසි සහ නෝට්ටු අතින් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට ඩිජිටල් ගෙවීම තමයි සිද්ධ කරන්නේ. ඉතින් මේ ගැන දැනුවත් කරන්න අද BOC පිරිවර 9000ක් විතර වෙන BOC පිරිවර සූදානමින් ඉන්නවා. ඒ ගැන තොරතුරු හොයලා බලන්න අද සූදානම් වෙන්නේ අපි. අද BOC QR දිනය උදේ 7 ඉඳන් දිවින පුරාම BOC කණ්ඩායම ගමින් ගමට ගිහිල්ලා නගරෙන් නගරයට ගිහිල්ලා වෙළඳසැලෙන් වෙළඳසැලට ගිහිල්ලා මේ BOC ඩිජිටල් ගෙවීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. BOC Plex app එක පාවිච්චි කරනවා නම් ගනුදෙනු වඩාත් පහසුවෙන් කරගන්න අපිට පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ ගැන දැනුවත් වෙන්න අපිව දැනුවත් කරන්න කියලා අපි ආරාධනා කළා. BOC ප්‍රධාන අලෙවි නිලධාරී සමිරඩි ලියනගේ මහත්මයාට කතා කළා. මෙතුමා අපට කළ පැහැදිලි කිරීම. ජාතිය මහා පහන්ටඹ ලංකා බැංකුව අද දිනේදී සුවිශේෂී කාර්යභාරයකට උර දුන්නා. ඒ තමයි ශ්‍රී ලංකා මහා බැංකුවත් රජයත් ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ඩිජිටල් රෝඩ් මැප් ඒ ක්‍රියාදාමයට අනුගත වෙමින් ලංකා බැංකුවේ සියලුම බැංකු ශාඛා සියලුම කාර්ය මණ්ඩලය මේ සඳහා දායක වෙලා අද දිනේදී ඔබ හමුවට පැමිණෙනවා. ඔවුන් විසින් ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ ගනුදෙනු කිරීම පිළිබඳවත් ගනුදෙනු කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් එහි ඇති වාසි පිළිබඳවත් ඔබව දැනුවත් කිරීම සිදු කරනවා. ඊට අමතරව ලංකා බැංකුවේ අංක 1 බැංකින් ඇප් එක ලංකාවේ BOC Flex ඇප් යෙදවීම හරහා ඔබ ගනුදෙනු කරන්නේ කෙසේද යන්න කියන කාරණයක් අපි මතක් කරනවා. මෙහිදී අපි විශේෂයෙන් සඳහන් කළ යුතුයි මෙම යෙදවීම ලංකා බැංකුවේ ගනුදෙනුකාර බහුතුන් පමණක් නොවේ. ලංකා බැංකුවේ ගනුදෙනුකාර බහුතුන් නොවන ඔබටත් පාවිච්චි කිරීමේ නැත්නම් ඒ යෙදවීම භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අද දිනේදී සූදානම් වී සිටින්න අපි ලංකා බැංකුවේ අපි සැම ඔබ හමුවට පැමිණෙනවා QR ක්‍රමවේදයන් පිළිබඳව දැනුවත් කිරීමට. බොහොම ස්තුතියි ඔබතුමන්ට. ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී සමිරඩි ලියනගේ මහත්මයා අපිට ඒ කරුණු පැහැදිලි කළේ. දිවයින පුරා වැඩි වෙළඳුන් සංඛ්‍යාවක් QR ගෙවීම් බාර ගැනීම සඳහා ලියාපදිංචි කරවීම, ඩිජිටල් බැංකු සේවාව සඳහා BOC Plex සේදුවම පාවිච්චි කරන්නේ කොහොමද කියලා ජනතාව දැනුවත් කරන්න අද BOC කණ්ඩායම සූදානමින් ඉන්නවා. ඉතින් ඔබ ළඟට එන නිලධාරීන්ගෙන් ඒ අවශ්‍ය කරන සේවාව ලබා ගන්න කියලා අපි ඔබට මතක් කරන්න කැමතියි.